මට හිතුණා ආයෙත් ඊට එකක් කරන්න අලුත් එක වැඩනවට අලුත් රෙසිපි එකක් අරන් එන්න ඕනේ කියලා. මේක රෙසිපි නෙමෙයි. අර අනම්මනම් කන්න කැමති අයට කාලා බලන්න හදලා බලන්න පුළුවන් දෙයක්. වෙන්නේ මට එක වැටෙනවනේ. සැක්. මේකට ඕන වෙන්නේ ඉන්ග්‍රීඩියන්ට්ස් දෙකයි. අපිට ඕන වෙනවා grapes. ඕන වෙනවා yogurt. මේකට ඕනේ green grapes. හැබැයි මට හම්බුන්නේ නැහැ. මේ මම දැන් ගොඩක් දවස් ඉඳන් green grapes හොයනවා. ඒත් මට sorry. හැබැයි මට හම්බුන්නේ නැහැ green grapes. ඒ හින්දා මම මේක ගත්තා. මට ආයේ හම්බෙනකන් ඉන්න බෑ. ඒ හින්දා මම මේකෙන් ගත්තා. green grapes තියනවා හොඳයි. ආයේ ඕනේ yogurt. අමේ වෙල yogurt එකකින් මේ මම මේක ගන්නවා. මේක තමයි අද තියෙන ingredients දෙක use කරලා අද මොනවද හදන්න කියලා අපි බලමු. මුලින්ම grapes ටිකක් අරගන්නවා. මේ මට ඕන තරමට මම හිතන්නේ ඇති. මම මෙතන ගන්නවා. අපි දැන් මේක wash කරගමු. දැන් තියෙන්නේ මෙන්න මේ වගේ මෙන්න ගොඩක් උස නැති භාජනයක් අරගෙන මේකෙන් grapes ටික grapes ටික දාගන්න ඕනේ. මදිදත් වගේ. එනකොට මම හිතනවා ඇති කියලා. අනේ මම නිකන් දාගන්න. මෙන්න මේ විදිහට දාගන්න. යෝගට් මම ගන්නවා යෝගට් දෙකක්. බලමු දෙකක් ඇති වෙයිද වැඩිද කියලා. මේ grapes ටික මෙහෙම දාගන්නවනේ. ඊට පස්සේ මම යෝගට් එක මෙන්න මේ විදිහට grapes එකෙන් දාගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒක ඩිවිෂන් එක දාන්න. මාරවඩක් වුණානේ. අපේ රෙසිපි එක පොඩ වැරදුනා. ඒක එහෙම නෙමෙයි කරන්න තියෙන්නේ. මම දැන් ෆ්‍රිජ් එකට දාලා විනාඩි 10ක් විතර වගේ වුණේ. ඒකයිනේ අපි grapes එක උඩින්